හයි කොහොමද ළමයි? ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. මෙන්න මේක බලන්න. මේක වූල් නූලක්. ඔයාලා බලනවා ඇති ඇයි මම වූල් නූලක් මේ බොබින් එකට ඔතන්නේ කියලා. මේකෙදි ඔයාලට වූල් නූලක් වගේම කෝඩ් එකක්, ගෝල්ඩ් කෝඩ් එකක්, සිල්වර් කෝඩ් එකක්, ඒ වගේ හීනි ඕනම කෝඩ් එකක් භාවිතා කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් බොබින් එකට ෂටල් එකට දාලා නූල පොඩ්ඩක් බුරුල් කරන්න ඕනේ. නැත්නම් නූල ඇදිලා එන්නේ නැති නිසා. ඉතින් ගොඩක් වෙලේට ඔයාලා මතක තියාගන්න උඩ නූලට යට දාන වූල් නූලට සමානව උඩ නූල පාවිච්චි කරන්න. මෙතනදී මගේ නූල නම් පොඩ්ඩක් වෙනස්. ඔයාලා හැම වෙලේම යටට දාන නූලට උඩ නූල සමාන වෙන්න ගන්න. ඉතින් බලන්න මේක ලස්සන ඇඳුමක වාටියකට ඒ වගේම ලස්සන පින්තූරයක් සම්පූර්ණ චිත්‍රයක් වගේ දෙයක් වගේ දේවල් ඔයාලට මහ ගන්න පුළුවන්. මේකෙන් ලස්සනට ඩිසයින් කරන්න පුළුවන් ඇඳුමක් ගවුමක් ඕනම එකක් සාරියක් පවා වර්ක් කරන්න පුළුවන් මේ ක්‍රමේදී. ඉතින් ඇත්තටම මං හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මහන අයට අලුතින් පටන් ගත්ත අයට ඒ වගේම දන්න අයත් ඇති මෙතන කමෙන්ට් එකක් දාගෙන යන්න. නොදන්න අයත් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා. ඉතින් මේ වගේ චූටි අලුත් වීඩියෝස් අරන් මං එන්නම්. බලන්න මේ අපි හොඳ පිට ඇතුළ යට නූල වැදිච්ච විදිය තමයි මේ තියෙන්නේ. මේ බලන්න ලස්සන ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. ලස්සන කලර් එකකින්. ඉතින් ඔයාලට මේට වැඩිය මම මේ කලබලයට කරපු ඉඳන් මේක හරි සීරුවට ඉවසීමෙන් හරියටම කරන්න ඕන වැඩක්. ඉතින් ආයි වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම ස්තුතියි. මේක ෂෙයා කරන්න හැමෝටම බලන්න.